කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ටික දවසකට පස්සේ මම ආයිමත් vlog එකක් අරගෙන ආවා. අපි අද යන්නේ මෙන්න මේකේ කොහෙද යන්නේ කියලා බලන්න. ටිකටම මාත් එක්ක ඉන්න ඕන. දැන් මේ පහු වෙන්නේ කොළඹ කොටුව. මං හිතන්නේ මං යන්න ආසම ට්‍රේන් එකේ. ඇත්තට මේක හරිම නිදහස්. අපිට ස්ට්‍රෙස් එකක් නැතුව නිදහසේ යන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ ගමන ගිහින් ආවට පස්සේ මට පොඩ්ඩක් සනීප නැති වුණා. ඉතින් මගේ වොයිස් එක පොඩ්ඩක් අවුල් හින්දා ඒක ගණන් ගන්න එපා යාළුවනේ. අපිට මගදී රේල් බස් එකක් හම්බ වුණා. මේ තියෙන්නේ ගමන අතර මැදදී මට හම්බුණා මං ආසම දෙයක්. මේ තියෙන්නේ කල්කිරි. කමෙන්ට් එකක් දාන්න බලන්න මං වගේ කල්කිරි පෙරේතයෝ ඉන්නා නම්. ඒ අස්සේ අපේ අශ්මිය ආච්චි තේ බොනවා. වෙන ආච්චි කෙනෙක් නේද එයා. කවද කොහොම කොතන හම්බුණත් අපි දෙන්නට කතා කරන්න දේවල් නම් සෑහෙන්න තියෙනවා. පේනවනේ මොනවා කියනවද කියලා මම දන්නෙත් නෑ. ඔයාලටත් ඉන්නවද මට වගේ මේ වගේ ඕන වෙලාවක කියවන්න පුළුවන් කෙනෙක්? ඒ තරමට කියවන්න දේවල් තියෙන කෙනෙක්. තව සමහර අයට හැමෝම ඉස්සරහම මේ විදියට කතා කරන්න හිතෙන්නේ නෑනේ. මටත් එහෙමයි. මටත් ඉතින් හැමෝමත් එක්ක හැමදේම කියන්න හිතෙන්නේ නැහැ. හැබැයි මේ ඉන්නේ මට ඕන දෙයක් ඕන වෙලාවක කියන්න පුළුවන් හොඳම හොඳ යාළුවෙක්. දැන් නම් ටික ටික අඳුර වැටිගෙන එන්නේ. ගමනේ සැහෙන්න දුරක් අපි දැන් ඇවිත් ඉන්නවා කියලා මට හිතෙනවා. කාඩ් කුට්ටමක් ගෙනත් තිබුණා. ඉතින් අපි පොඩි සෙල්ලම් ටිකක් දන්න දේවල් දන්න පොඩි සෙල්ලම් ටිකක් දැම්මා. ඔන්න අපි අද දවසේ අපේ ගමනාන්තයට ළඟා වෙලා ඉන්නේ. බලන්නකෝ මේ කොහෙද කියලා. මං ජීවිතේ වැඩිම ප්‍රමාණයක් ඇවිත් තියෙන නගරය තමයි මේ. ඇත්තටම කිව්වොත් අම්මගේ බඩේ ඉන්න කාලේ ඉඳගෙනම ආපු නගරේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ අපේ අම්මගේ නගරය නිසා. මේ අනුරාධපුර. අපි අද ආවේ අනුරාධපුරයට. ඉතින් අපි බලමු මෙහෙට ඇවිල්ලා අපි මොනවාද කරන්නේ කොහෙටද යන්නේ කියලා. දෙවනි දවස. ඉතින් ඊයලා එනකොට අපිට රැ වුණානේ. අපි ඉතින් එහෙම නවතින තැනට ගිහින් ටිකක් රෙස්ට් කරා නිදාගත්තා. මොකද අපි පැය 7ක් විතර ටිකක් දිග ගමනක් එක දිගට ආවේ.
ඉතින් අපි උදේ පාන්දරම ලෑස්ති වුණා උඩ මළුවට යන්න. අපි දැන් මේ යන ගමන් ඉන්නේ. පාන්දරම ගියාම ලේසියිනේ නැත්තම් ඉර අවුව වැටුනහම ටිකක් අමාරුයි අපහසුයි යන්න මේ පොළව එහෙම රත් වෙලා නිසා. ඉතින් අපි පාන්දර 5:06 වගේ වෙද්දි ලෑස්ති වුණා උඩ මළුවට යන්න. ඊට පස්සේ අපි රුවන්වැලි සෑයටත් ගියා. කොච්චර ඇවිත් තිබුණත් මම මේ පාර ආවේ ගොඩක් කාලෙකට පස්සේ. ඉතින් මේ පරිසරය මේ වගේ ඉද්දි හිතෙනවා කොච්චර හිත නිදහස් වෙනවද කියලා. මාරයි මට කියන්න තේරෙන්නේ නැති තරම්. එයාට උදේ පාන්දරම උඩ මළුවේදී කවුරු හරි බණ දේශනා කරලා ඉතින් මෙයා ඒ ගැන කියන්න උත්සාහ කරන ගමන් ඒත් මං හිතන්නේ එයාට ඒක හරියට කියන්න බැරි වුණා. අපි දැන් මේ රුවන්වැලි සෑයට ඇවිත් ඉන්නේ. ඊට පස්සේ අපි උදේ ආහාරය ගන්න ටවුන් එකට යන්න ආවා. අනුරාධපුරේ ටවුන් එකට අපිට වෑන් එකක් හම්බුණා. එක්කෙනෙක්ට මං හිතන්නේ රුපියල් 50ක් වගේ මුදලක් දීලා තමයි අපි ආවේ. අපි කාපු දේවල් තමයි මේ. ඊට පස්සේ අපි කෙලින්ම කාමරේට ආවා. ආයිම හවස ලෑස්ති වුණා ඉතුරු විහාරස්ථාන ටික බලන්න යන්න. මේ රුවන්වැලි සෑය හවසට පේන විදිය අපි ඒක පහු කරන් ථූපාරාමය බලන්න යන ගමන් මේ ටිකක් යන්න ඕන. අපි හිටපු තැන ඉඳන් රුවන්වැලි සෑයත් පහු කරන් තමයි එතනට යන්න ඕන. තව දෙයක් කාලෙට මතක් කරන්න ඕන. අපි ටවුන් එකට ගියපු වෑන් එකේ අපිට පුළුවන් සිද්ධස්ථාන සියල්ලටම යන්න එක දවසට අනුරාධපුරේ වටේම රුපියල් 5000ක් වගේ තමයි ඒ අංකල් ගන්නවා කිව්වේ. ඔයාලා දන්නව නේද මේ ථූපාරාමය වටේ මේ ඉතිරි වෙලා තියෙන කණු මොනවාද කියලා? වටදාගයක් තිබිලා තියෙනවා ථූපාරාමය වටේට. ඒකේ ඉතුරු වෙච්ච කණු ටික තමයි මේ. මං හිතන්නේ පාන්දර එනවටත් වඩා මේ ටයිම් එකට ආවම මාර නිදහස් කියලා. සෙනග වැඩි පාන්දරට. හැබැයි මේ ටයිම් එකට ගොඩක් සෙනග අඩුයි. මේ අතින් පේන්නේ ජේතවනාරාමය. අපිට එතනට යන්න ටිකක් දුර වැඩි. අපි පයින් යන්න අමාරුයි. දැන් රෑ වෙලා මේ වෙලාවේ වෙද්දී 8ත් පහු මං හිතන්නේ. ඒත් එක්කම අපේ යශ්මිට ඕන වුණා සඳහිරු සෑය බලන්න යන්න. ඉතින් අපි දැන් මේ ආයිම රුවන්වැලි සෑය පැත්තට යනවා. එතන පහු කරන් තමයි සඳහිරු සෑයට යන්න ඕන. ඒ අපිට ඇතින් පේන්නේ සඳහිරු සෑය. අපි
අපි ආසාවෙන් ආව වුණත් අපිට ඇතුළට යන්න බැරි වුණා. හේතුව අපි එනකොට ඒක ක්ලෝස් කරලා තිබුණේ. මොනකන්ද ඉතින් මං ළඟට පේන විදියට පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. මේ ගමන අපි ආවේ මගේ යාළුවා යාගේ ගෙදර අයත් එක්කනේ. ඉතින් මේ ගමනට විශේෂ හේතුවක් විශේෂයෙන්ම ගොඩක් හේතු තිබුණා. එතන එක හේතුවක් තමයි අපේ අශ්මිට ඕනුණා රෑ වෙනකම් රුවන්වැලි සෑය ගාව වාඩි වෙලා ඉන්න කියලා. ඉතින් ඔන්න අපි ආයෙමත් රුවන්වැලි සෑය ගාවට ආවා. අද දවසට 3 වෙනි වතාවට විතර තමයි අපි මේ මෙතනට ආවේ. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම නවතින තැනට ගියා. ආයෙම ඊළඟ දවසේ උදේ පාන්දරම නැගිටලා ලෑස්ති වුණා. ආයෙමත් ගෙදර එන්න. ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙලා පාඩට එන ගමන් අපි නැවතිලා ඉන්නේ උඩමළුවට කිට්ටුව පුෂ්පදාන විශ්‍රාම ශාලාව. මං හිතන්නේ ඒකේ නම. ඒ වගේම එතනින් බස් එකක් තියෙනවා. එක බස් එකයි තියෙන්නේ. ඒක උදේ 4:00 ඉඳන් තියෙනවා. සැරෙන් සැරේට යනවා එනවා. ඒ බස් එකේ අපිට ස්ටේෂන් එකට යන්න පුළුවන්. ආයි ස්ටේෂන් එකේ ඉඳන් උඩමළුව ගාවට එන්නත් ඒ බස් එකේ පුළුවන්. මේ බස් එක තමයි අපි ආපු දවසෙත් ආවේ. ඒ වගේම යන දවසෙත් දැන් මේ යන්න හදන්නේ බස් එකේ. ඊට පස්සේ අපි ස්ටේෂන් එකට ආවා. අපි යනකොටම වගේ ට්‍රේන් එක ආවිත් තිබුණා. ඉතින් අපි ට්‍රේන් එකට ආවා. අපි දැන් ගෙදර එන්න යන්නේ. ඔය ලයිට් එකට තියෙන්නේ. මේ ඉන්නේ මාත් එක්ක මේ ගමන ආපු සෙට් එක. ඉරිවැටුණු සඳසේ නිදිවර පුරමා තනිවෙන්න හදවත් දැන්ගයි වෙහි විදු වැටෙනවානම් සුලිකක් සැලෙනවානම් මොහොතක් තනිවී සොයමි ආදරේ. හරිම ලස්සන දවස් 3ක් ඉතින් මේ විදියට ඉවර වුණා. මම මේ ගමනට එකතු කරගත්තේ මගේ යාළුවනේ. ඉතින් මම එයාට එයාගේ ගෙදර හැමෝටමයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මාවත් මේ ගමනට සම්බන්ධ කරගත්තට හදිස්සියම ප්ලෑන් කරලා හදිස්සියම ආපු ගමනක් මේක. ඒ වුණාට මට මාර ලස්සන අත්දැකීමක්. මගේ ලස්සන මතකවලට එකතු වෙච්ච අලුත් මතක ගොඩක්. ඉතින් අපි කොළඹ පහ වෙනකොට වගේ ට්‍රේන් එක ෆුල් පැක් වුණා. ඊට පස්සේ ගොඩක් අයට මහන්සි ඉතින් නිදිමතයි. ඒ වගේම බඩගිනි. මොකද ගියා වගේම පැය 7ක ගමනක් ආපහු අපි එනවා කියන එක ලේසි නෑ නේද? ඔහොම තමයි ඉතින් මේ ගමන ලස්සනට ඉවර වුණේ. ඉතින් තවත් ලස්සන ගමනකින් ඔයාලව ඉක්මනටම හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්. අදට මම ගිහින් එන්නම්. මාව අහගෙන හිටියට මේ vlog එක බලුවට ඔයාලා හැමෝටම මං ගොඩක් ආදරෙයි. Bye!